Cozy Flavors YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අවුරුද්දත් ළඟ ළඟ එන හින්දා මම හිතුවා කොණ්ඩ කෙවුම් ටිකක් හදන්න. මුලින්ම මම භාජනයක් අරගෙන ඒකටම පැණි ටික දාගත්තා. ඒත් එක්ක මේකට සූදුරු ටික, ඒ වගේම ලුණු චුට්ටකුත් දාලා ඒකටම වතුර ටිකකුත් දාගන්නවා. දැන් මේ ටික අපි හොඳට මිශ්‍ර කරනවා. දැන් මේකට මම සීනි චුට්ටක් දාගන්නවා. මම ගොඩාක් පැණි රසට මේක ගන්නෙ නැති නිසා සීනි චුට්ටක් අඩුවෙන් තමයි දාගන්නේ. මේ මම අරන් තියෙන හාල් පිටි ටික මම හොඳට හලලා අරන් තියෙන්නේ. මම දැන් මේකටම මේ හාල් පිටි ටිකක් දාගෙන හොඳට අනා ගන්නවා. හාල් පිටි වගේ මම පාන් පිටි ටිකත් හොඳට හලා ගත්තා. දැන් මම ටිකින් ටික පාන් පිටි දාලා ඉවර වෙලා මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳටම මිශ්‍ර කරගන්න ඕනේ. මේකේ කැටි හිටින්න දෙන්න එපා. හොඳට මිශ්‍ර කරගන්න. මේ බැටර් එක ටිකක් ගොරෝසු නිසා මම තව වතුර චුට්ටක් දාලා මේක අනා ගන්නවා. මේ බලන්න මගේ මිශ්‍රණය මේකේ පොඩ්ඩක්වත් කැටි නැහැ. දැන් මම මේක පැයක් විතර පැත්තකින් තියලා තියෙනවා. ඔන්න දැන් මේ පැයකට විතර පස්සේ බලන්න මගේ මිශ්‍රණය චුට්ටක් ගොරෝසු වෙලා තියෙනවා. මිශ්‍රණය චුට්ටක් ගොරෝසු වෙලා තියෙන හින්දා අපි මේකට වතුර චුට්ටක් දාලා ආයෙ පොඩ්ඩක් අනාගමු. මට කියන්න අමතකුණානේ. මේකේ පදම ගොඩාක් ගොරෝසු වෙන්නත් බෑ, ගොඩාක් දිය වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් වැක්කිරෙන පදමට මේක හදාගන්න. ඔන්න දැන් අපි තෙල් එක රත් කරගමු. රත් වෙච්ච තෙල් එකට මෙන්න මේ විදිහට කැවුම් මිශ්‍රණය මුලින්ම වක් කරන්න. වක් කරලා ඉවර වෙලා මේක චුට්ට අත උඩට උස්සන්න. මේ උස්සනකොට එක තැනක් එනවා පිටි ටික එළියට අපට පේන. අන්න ඒ වෙලාවට මේ මිශ්‍රණය දාන එක නවත්තන්න. ඊට පස්සේ අපි තෙල් හැන්ද අරගෙන මේ මිශ්‍රණය උඩටත් එක්කම හොඳට තෙල් හැන්දෙන් තෙල් ගහන්න. කැවුමට තෙල් ගහන ගමන් අපි මේ කූරක් අරගෙන ඇතුලේ තියෙන පිටි මිශ්‍රණය හිමීට කරකව එළියට අරගමු. මතක තියාගන්න මේ කැවුමට කූර දාලා කරකන අතරේ අපි හොඳට තෙල් ගහ ගන්න ඕනේ, නැත්නම් මැද අමුවට තියෙයි. දැන් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ලස්සනට හැඩේ හදාගමු.
කැවුමක් දෙකක් හදනකොට අපේ අත මේකට නිකම්ම හුරු වෙනවා. ඊට පස්සේ මේ කැවුමේ කොණ්ඩේ පැත්ත අපි පොඩ්ඩක් තෙලට දාලා ඉවරලා හොඳට මේක තව චුට්ටක් බෙදගමු. කැවුමේ පැත්තට හරවලා ඒ තියෙන අතරෙම අපි පොඩ්ඩක් කැවුම හැන්දෙන් තද කරගමු. එතකොට කැවුමේ මැද තව අමු පිටි තියෙනවා නම් ඒ ටිකත් බෙදෙන්න තමයි අපි එහෙම කරන්නේ. ඔන්න දැන් අපේ කැවුම නම් හොඳට පිච්චිලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ අපේ කැවුම බාගමු. එහෙනම් එන්නකෝ අපි තව කැවුමක් හදන්න. ඔන්න අපි මේ විදිහට කැවුම වක් කරගන්නවා. වක් කරන අතරේ අපි එමීට චුට්ටක් උඩට උස්ස මේ කැවුම් මිශ්‍රණය වක් කරනවා. එතකොට එක වෙලාවකදී පිටි ටික අපට එළියට පේනවා. ඔන්න අපි ඒ වෙලාවට තෙල් හැන්ද අරගෙන මේ කැවුම් මිශ්‍රණයට තෙල් වලින් හොඳට ගහනවා. බලන්නකෝ ඔන්න දැන් වටේ මිශ්‍රණය හොඳට බැදින්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවට අපි කූර දාලා ඉවරලා ඇතුලේ තියෙන අමු පිටි ටික එළියට ගන්නවා. කූර කරකව අපි මේ පිටි ටික එළියට ගන්නවා. මේ හැම දෙයක්ම වෙන අතරේ තෙල් ටික ගහන්නත් අමතක කරන්න එපා කැවුමට. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙහෙම තද කරනකොට සමහරක් වෙලාවට මේ කැවුම් මිශ්‍රණය මේ හැන්දේ ඇලෙනවා. එහෙම ගෑවුනොත් එහෙම ඒ හැන්ද හරි කූර හරි ඒ දෙකේම තියෙන මේ මිශ්‍රණය අහක් කරලා තමයි ඊළඟ කැවුමට දාන්න ඕනේ. ඔන්න ඉතින් මේ කැවුමක් දැන් හොඳට බැදිලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි අපේ කැවුම් ටික ඔක්කොම දැන් හදාගෙන ඉවරයි. එහෙනම් ඔයාලත් අලුත් අවුරුද්දේ මේ කැවුම් ටික හදලා මටත් රස කියන්නකෝ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහිල්ලා එන්නම්.